ජනතාව සමග සිටින නිවුස් ෆස්ට් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයිනේ මම ඔමායා කොවිලගොඩගේ අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙනවා. ජනපති පාර්ලිමේන්තුවේ ජනපති අස්වුනොත් පූර්ණ සහාය දෙනවා ජාතික ජනබලවේගය කියයි. ඉදිරි පෑ කිහිපය තුළ අලුත් කැබිනෙට්ටුවක් පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් ඉඟේ. තව පැය කීපයක් ඇතුළත කැබිනට් මණ්ඩලය පත් කරයි. දිවයින පුරා ජනතාව අදත් පාරේ කොටසක් පෝලිමේ කොටසක් උද්ඝෝෂණයේ අම්පාර තෙල් පෝලිම කැළඹෙයි. ජනාධිපතිවරයා ඉල්ලා අස්වහොත් පමණක් අර්බුදය විසඳීමට පූර්ණ සහාය දෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අද විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගමට පැමිණියා. ගරු කතානායකතුමනි, නිශ්ශබ්ද වෙන්න. අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන මේ අරගලේ කේන්ද්‍රීය සාධක දෙකක් තිබෙනවා දැන්. එකක් තමයි මේ ජනාධිපතිවරයා තවදුරටත් මෙම දූරේ හෙබියව සිටිය යුතුයි කියන චෝදනාව. ඒක අපි පිළිගන්න ඕන. හැබැයි දැන් තේරුම් ගන්න ඕන මේක විපක්ෂයේ മന്ത്രിවරයෙක්ගේ හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂික අදහසක් නෙවෙයි. අද මේක රට පුරා පැන නගමින් තිබෙන මේ උද්ඝෝෂණවල මේ ජනතාවගේ නැගිටීම් වල මේ ජනතාවගේ අරගලේ එක කේන්ද්‍රීය ප්‍රශ්නයක් තිබෙනවා. ගෝඨා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා. ඒ ජනාධිපතිවරයා මේ පුටුවේ වාඩි වෙමින් මේ බලතල හොබවමින් කවර ඊට යටින් අටවන කවර වර්ගයේ හෝ සභාගෝ අන්තර්පාලන හෝ මේ විවස්ථාව ඇතුළෙන් හෝ මේ විවස්ථාව පිටතින් හෝ ගෙනෙන කිසිදු යෝජනාවක් මේ රටේ පුරවැසියන් පිළිගැනීමට සූදානම් නැහැ. ඒ නිසා තමුන්නාසලගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් ඕනෑම යෝජනාවක් ගැන අපිට සැලකිල්ලට භාජනය කරන්න පුළුවන් වෙන්නේ. අපිට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ. අපිටත් යෝජනා තියෙන්න පුළුවන්. තමුන්නාසල ඉදිරිපත් කරන යෝජනා ගැනත් අපි සැලකිල්ලක් කරන්න පුළුවන්. හැබැයි හැම යෝජනාවක්ම එක සාධාරණ කොන්දේසියකට යට. ඒ සාධාරණ කොන්දේසිය තමයි මේ ප්‍රශ්නයේ බුරබුරා නැගෙන වේදනාවේ කේන්ද්‍රය ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ. ඒකට යටත්ව කෙරෙන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න ලෑස්ති. අනතුරුව තමයි ගරු කතානායකතුමනි ඉන්න අනතුරු හැදෙන යාන්ත්‍රණය. ඒක සභාගද, ඒක අන්තර්පාලනද, විවස්ථාවෙන් පිටතද, ඒක අපි එළියේ ඉඳන් නිරීක්ෂණ මට්ටමින් ඉන්න තමුන්නාන්සලා විතරක් ඒක කරනවද? අපිට ඕන එකක්. අපිට ඉන්න පුළුවන් සමහර විට යාන්ත්‍රණයක් හදාගන්න අපි එළියේ ඉඳන් නිරීක්ෂණ මට්ටමේ ඉන්නවා. ඒ යාන්ත්‍රණයේ තියෙන එකඟතාවයන් ඉස්සරහට යන්න අපි නේද? ඉස්සරහට යන්න අපි සහාය ලබා දෙන්න. මෙවැනි ආකෘති ගණනාවක් ගැන ඔයගලන්ට මතක ඇති 2001 වසරේදී ආණ්ඩුව අස්ථාවරභාවයට පත් වුණා. පාර්ලිමේන්තු 113 අහිමි වුණා. අපි മന്ത്രിවරු 10 දෙනෙක් හිටියා. අපි යෝජනාවක් කරා මොකද්ද? අවුරුද්දක් ඇතුළත මෙන්න මේ යෝජනා ටික ඉටු කරන්න. අපි විපක්ෂයේ සිට අපේ മന്ത്രിවරු 10 දෙනා සහාය දෙන්නම්. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තු විසිරුවාරින්. ජනාධිපතිවරයා මෙම දූරයේ සිටගෙන කරන කිසිදු යෝජනාවක් මේ රටේ මේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය සමනය වෙන්නේ නැහැ. මමටයි ගරු කතානායකතුමනි, එතුමා කිව්වා පළවෙනි දේ ගෝඨා ගෝ හෝම්. ඒකනේ බුදුහා කිව්වේ පළවෙනි ගෝඨා ගෝ හෝම් කියලා. හරි, ඊළඟට එතුමට මතක් කරනවා මේ ජනාධිපතිතුමා ඉල්ලස් වෙන්නේ නැහැ. අපි ඒකට ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක අපි හැප්පෙන්න ලෑස්තියි. මේ අපි ඔක්කොම මේ ප්‍රජාතන්ත්‍රයේ විහිව ඉන්න ඔක්කොම අපි දන්නවා ඔබතුමාගේ ගේම් ටික.
ඒක මුන්ටම කියන ඔබතුමාට. ව්‍යවස්ථාවෙන් පිට අපි කිසිසේත් අපි වැඩ කරන්නේ නැහැ. අපිට ජනතාව තීන්දුව කරුවොත් එන ඡන්දෙන් එහා පැත්තට දෙන්න අපි විපක්ෂයට යවන්න තීන්දුව කරුවොත් අපි ඉන්නවා. හැබැයි ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කිසිසේත්ම අපේ රජයේ සහ ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක අපි කිසිසේත්ම ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි රකින්නවා. EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදලට බදු පැනවීමේ යෝජනාව ඉවත් කර ගනිමින් අධිභාර බදු පනත් කෙටුම්පත අද ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ගරු කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1, 2, 7, 3 මම ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමා මේ අධිභාර බද්දට අපි දැඩිව විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණේ අර්ථසාධක අරමුදල මත පනවලා තිබිච්ච ඒ බද්ද සම්බන්ධයෙන්. ඊට පස්සේ අපේ පක්ෂයේ මහලේකම්තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා. අපි විතරයි එකම දේශපාලන පක්ෂයක කරේ. ඒ නඩුවේදී අපි ඉල්ලුවා යම් යම් අරමුදල් වලට මේ බද්ද පනවන්න එපා කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් අපේ සිසත් විජේවර්ධන ෆර්මාන් කාසින් ජනාධිපති ලේකම් නීතිඥවරුන් ඉදිරිපත් වෙලා ඒක අපි ජයග්‍රහණය කරා. අපි නිහතමානීව EPF එකේ ගෙවන මිලියන ගාණක් සේවකයන් වෙනුවෙන් නිහතමානීව සතුටු වෙනවා. මුදල් ඇමති කෙනෙක් වෙනුවට අද අපේ අන්තර්ප්‍රිය දාර්ශනික ආපා මැතිතුමා කරපු ඒ යෝජනාවට අපි එකඟ වෙනවා. මේ අවස්ථාවේදී දේශපාලනය කරන අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා අපි ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා ඔබතුමාලාට දැනුවත් කරන්න කැමතියි. මම හිතන්නේ අපි අන්නපෝස් මේක සම්මත කරමු. ඉතා වැදගත්ම දෙයක්. අධිභාර පනත් කෙටුම්පතේ දෙවෙනිවර කීම අපි මේ පන්තට විරුද්ධ වෙන්නේ අධිභාර පත්වන්න but we must have a debate. අපි විවාදයක් තියෙන්න ඕන. දිනක විවාදයක් අපි එකඟ වුණා. ඔබතුමාලා සමග පසු දිනක විවාදයක් දෙන්න එකඟ වුණා. පාර තත්ත්වය සාකච්ඡා කරන අතර අපි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනවා. එහෙමයි. සමාගම යන්නට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ ඒ යෙදුමට දී ඇති අර්ථයම තිබිය යුතු නමුත් කම්කරු කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලද යම් අර්ථසාධක අරමුදලක් හෝ දායක විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඇතුළු යම් සේවක භාර අරමුදලක් අර්ථසාධක අරමුදලක් විශ්‍රාම භාර අරමුදලක් පාරිතෝෂික හෝ සේවය අවසන් කිරීමේ අරමුදල ඇතුළත් නොවේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලදවා දන්වනු කැමැත්තෙමි. ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් මාත් හර්ෂද ශ්‍රීල මැතිතුමත් රංජිත් බන්දුබණ්ඩාරත් මේ පනත ගැන සාකච්ඡා කෙරුවා. අද අපි මේ කැමැත්ත දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමගේ කැමැත්ත අනුව බව මම ප්‍රකාශ කරන්න කැමැතියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. දෙවනි කාරණාව තමයි විධායක ජනාධිපති ක්‍රමය ගැන. අපේ විපක්ෂ නායකතුමා චෝදනාවක් කෙරුවා. විධායක ජනාධිපති ක්‍රමය තුල දෙගොල්ලම එක කරා අපිට වෙනසක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුව ගානේ 19 වෙනි විවස්ථා සංශෝධනයේ බලාත්මක කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. අපි විපක්ෂයේ විධායක ජනාධිපති දුරේ අවදි කරන්න අපි කෙටුම් පොතක් ඉදිරිපත් කරනවා කරු කතා නායකතුමනි. ඉතාමත් ඉක්මනින් ඒක සලකලා බලන්න. මොකද දෙකොල්ලන්ට එකට එන්න ලියවිල්ලක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි අනුර කුමාර මෙතුමා කිව්වා වගේ මේ රට මේ අගාධයට පත් කරමු. ජනාධිපතිතුමා මේ ස්ථානයේ තියාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්ද කියන එක ගැන අද ප්‍රශ්නාර්ථයක් මතුවලා තියෙනවා. ඉතින් තීන්දුවක් ගන්න. ඉකුත් පළවෙනිදා හදිසි නීති රෙගුලාසි පැනවීම සහ පසුදින ඇඳරි නීතිය පැනවීම අභියෝගයට ලක් කරමින් මාධ්‍යවේදී රෝල් රේමන් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලෙමින් පවතිනවා. මෙම පෙත්සම සලකා බැලෙන්නේ මෘදු ප්‍රනාන්දු LT දෙහිදෙනිය සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල හමුවේ පෙත්සම සම්බන්ධව ජනාධිපති නීතිඥ එම්.එස්. සුමන්ජරන් මහතා මේ වන විට දීර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් සිටිනවා. ඔබ දකින්නේ අධිකරණයේ දර්ශන. අද දවස තුළ නව කැබිනට් මණ්ඩලයක් පත්විය හැකි බව ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.
ඔය කියන කණ්ඩායම පහුගිය අවුරුදු 5-10 නිරන්තරයෙන් දේශපාලන සංඥානක වෙලා ඡන්දේ පාවිච්චි කරා නම් වඩා හොඳයි. අපි ඒක අගය කරනවා. ඉතින් ඒ අය අද ඇවිල්ලා තිනවා එළියට දේශපාලන යාන්ත්‍රයට. ඉතින් අපි සතුටු වෙනවා. ඒ අය උද්ඝෝෂණ කරන එක ගැන. ඒක අපි මේ මතවාදයට ගරු කරනවා. අපි කැබිනට් එක අලුතෙන් පත් කරනවා. ඒ සඳහා අවශ්‍ය සුදුසු අය පත් කරලා ඒ කටයුතු කරගෙන යනවා. ආණ්ඩුව අපි නැවත වතාවක් ලබා දෙන එක නෙවෙයි යුතුයකම. මේ වෙලාවේ අපි රජයක් හැටියට ජනතාවගේ අර්බුද වලට විසඳුම හොයන එක තමයි වගකීම විය යුත්තේ. කැබිනට් මණ්ඩලයේ කඩනමින් පත් කිරීම සම්බන්ධව අනිවාර්යයෙන් තව පැය කීපයක් ඇතුළත කැබිනට් මණ්ඩලය පත් කරයි. ඒ කැබිනට් මණ්ඩලය පත් කරලා අපි නව වැඩසටහනක් තුලින් ජනතාවගේ ප්‍රශ්න වලට අපි විසඳුම් සොයන්නට කටයුතු කරනවා. මොනවද කිව්වද කැබිනට් එකේ නෑ තාම නම් මොනවත් ප්‍රකාශ. තාමත් කෙටි කාලයක ඇතුළත කැබිනට් එකත් පත් කරලා අපි ජනතාවගේ ප්‍රශ්න මූලිකත්වය දෙන ජනතාවගේ ප්‍රශ්න වලට. දැන් ඉන්න වර්තමාන ආණ්ඩුවේම පිරිස් යොදාගෙනද නැත්නම් ඔබතුමාලා කිව්වා වගේ සර්වපාක්ෂික කණ්ඩායම් යොදාගෙනද? විපක්ෂයේ කට්ටියට අපි ආරාධනා කරා. ඒගොල්ලෝ ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වෙනකොට අපි වර්තමානයේ පවතින ආණ්ඩුව තුළ යම් කිසි වෙනත් පක්ෂ වලින් කැමැත්තක් දක්වනවා. ඒ පිළිවෙලට අපි හොයලා බලනවා. නෑ අද දවසේ සාකච්ඡා කළේ විශේෂයෙන්ම හෙට දවසේ තියෙන මුදල් පනත් පිළිබඳවත් ඉදිරි අපේ කටයුතු පිළිබඳවත් තමයි සාකච්ඡා කරේ. අලුත් කැබිනට් මණ්ඩලය ගැන මොනවද සාකච්ඡා? නෑ අලුත් කැබිනට් මණ්ඩලය පිළිබඳව කිසිම සාකච්ඡාවක් පැවැත්වුනේ නෑ අද. එතකොට ජනතාව ඉල්ලන වෙනස ඕහොම් ගෝඨා ඒක සම්බන්ධයෙන් මොනවද සාකච්ඡා කරේ? ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් කිරීම තුලින් මේ රටේ ඇත්ත අර්බුදයට පිළිතුරක් ලැබෙනවා නම් ඇත්ත වශයෙන්ම අපි සන්තෝෂ වෙනවා. ඒ අර්බුදයට ඒ පිළිතුර ප්‍රමාණවත් නම් මම හිතන්නේ හැබැයි ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් අපේ රටේ තිබෙන්නේ. ණය ගැනීම පිළිබඳව සාකච්ඡා වුණේ නැහැ. නමුත් මේ දැන් තිබෙන සැපෙන් ජාල බිඳ වැටීම පිළිබඳව තමයි අද දැඩි ලෙස සාකච්ඡා කළේ. මහ ජනතාවගේ අවශ්‍යතා කඩිනමින් සපුරාලීම් බෙරුවෙන් තමයි සාකච්ඡා කරේ. තොටුපොළ සේවකයින් ගෙදර සේවා අඩාල වේවිද? මේ කතාව තව පොඩ්ඩකින් ඕනෑම ජාලයකට කෝල් සහ SMS එක anytime data ලබා දෙන ලංකාවේ සුපිරිම මොබයිල් ප්ලෑන් එක ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර්. වාසි දැන් තවත් වැඩි වෙලා. පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන්ට විනාඩි 2000ක් SMS 2000ක් සමග anytime data GB 3ක් මාසෙටම රුපියල් 577ක් පමණයි. අදම ඇක්ටිවේට් කරගන්න. වාසිදායකතම මොබයිල් ප්ලෑන් ලබා දෙන ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය ඩයලොග්. දෙයිය දරුවන්ගේ තාක්ෂණික දැනුම නංවන්නට තියත් කළ ටෙක්බස් තාක්ෂණික මෙහෙවර සාර්ථකව පැවැත්වූ වගයි. සංවිධානය ස්ලිට් ආයතනය ටෙක්බස් ප්‍රධාන අනුග්‍රහය ස්ලිට් නොලෙජ් යුනිවර්සිටි සම්ප්‍රදායට අභියෝගයක් අධ්‍යාපනයට නව මුහුණුවරක්. ඩයලොග් අවුරුදු සමගින් දැන් සෑම ඩයලොග් ටෙලිවිෂන් ප්‍රීපේඩ් සම්බන්ධතාවයක් සමග සියලුම channel දින 30ක් පුරාවට නොමිලේ. සම්බන්ධතාවය රුපියල් 5990ක් පමණයි. ඔබේ ප්‍රීපේඩ් සම්බන්ධතාවය ඕනෑම ඩයලොග් කලවිසලකින් ලබා ගන්න. ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ අංක 1 ටෙලිවිෂන් රසාස්වාදය. වැලිත නිවුස් ෆස්ට් සමග අත්‍යවශ්‍ය ආහාර හිඟය ආර්ථික මාර්ග ඇහිරියාම පෝලිම්වල රස්තියාදු ආදී කරුණු වලින් හෙම්බත් වූ ජනතාව ස්වේච්ඡාවෙන් සිදු කරන විරෝධතා අදත් දිවයිනේ විවිධ ස්ථානවල ක්‍රියාත්මක වුණා. අපෙන් ගත්ත සල්ලි දෙන්න හොරා කාපු සල්ලි දෙන්න හොරා කාපු සල්ලි දෙන්න ආදද බෑ. අදත් බතරමුල්ල පොල්දුව මන්සන්දියෙන් පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් මාර්ගයේ වසා දමා පොලිස් ආරක්ෂාව තර කර තිබුණා. ගෝඨා හෝම් විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂත් යන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනේ. බෙසිල් රාජපක්ෂත් යන්න ඕනේ. නාමල් රාජපක්ෂ සහ ඒ සනුහරේම මේ රටින් යන්න ඕනේ අනිවාර්යයෙන්. පාර්ලිමේන්තුවෙන් අපිට විකල්පයක් ඕනේ. මේ රට මේ විදිහට ගෙනියන්න බෑ. මේ පාරට බහැපු මිනිස්සු සියලුම දෙනා තමන්ගේ ජීවිත අවදානම ගැන නොතකා තමන්ගේ තියෙන වෙනත් වෘත්තීය ගරුත්වයන් නොතකා කිසිම පුද්ගලික වාසියක් බලාපොරොත්තු නොවි ඇති කරගත්ත තත්ත්වයක්. එතකොට මේ තියෙන තත්ත්වය යටතේ මං හිතන්නේ රටට නිසි පාලනයක් අවශ්‍යයි. නිසි පාලකෙක් අවශ්‍යයි. ඇත්තට මේක මේ පෙරදිග ධාන්‍යාගාරනේ දැන් පෙරදිග ධාන්‍යාගාරයේද? දැන් කන්න නැහැ මිනිස්සුන්ට. පාදනියලකෝ. ගෝවියෝ ටික පාරට බස්සලා උන් කොහෙද දැන් හැංගිලා ඉන්නේ? ජනතා පරමාධිපත්‍යයෙන් ආපු එවුන්ට රට කරගන්න බැරි නම් ජනතාව කියනකොට යන්න ඕනේ. පිළියන්දල නගරයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් පිළියන්දල කැස්බෑව ප්‍රධාන මාර්ගයේ වාහන දහවනයට බහදා එල්ල වුණා. පිරිස චෝදනා කළේ පවතින ආණ්ඩුවට වහා ඉවත් වන ලෙසයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි. නොකානොබ ඉවසුවා, පෙට්‍රල් බෝල්ම ඉවසුවා, ඩීසල් බෝල්ම ඉවසුවා, ගෑස් බෝල්ම ඉවසුවා, කිරිපිටි බෝල්ම ඉවසුවා, අත්‍යවශ්‍ය ආටික ගන්න බැරි කොට එතන ඉවසුවා. අද මුළු රටම මලගයක් වෙලා තියෙන රටේ මිනිස්සුන්ට එදා වෙලා හම්බ කරගන්න බෑ. තමගේ අත කර තිබ්බ රත්තරන් බෝට් ටිකක් බැංකුවට තියලා මේ අවුරුද්දට එනකොට කිරිබතක් මිස කිරිබතක් හදන්න කියලා තිබ්බට කිරිබතක් තියා නිකම් බතක් හදාගෙන බෙදට මෙරට ජනතාව පත් වෙලා තිනවා. අද උදෑසන මහනුවර නගරයට රැස් වූ ත්‍රිරෝද රථ රේදුරන් පවතින ජීවන වියදමට එරෙහිව විරෝධතාවයක නිරත වුණා. මේ වෙලාවේ හිතන්න ඕනේ ජනාධිපතිකම් බෙදා ගන්න එක නෙමේ, අගමැතිකම් බෙදා ගන්න එක නෙමේ, මුදල් ඇමතිකම් බෙදා ගන්න එක නෙමේ, රට ගැන හිතලා ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම එකට එක්කව වෙන්න ඕනේ. කන්තලේ නීතිඥ සංගමයේද අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ඒ දූෂිත ආණ්ඩුව වහා ගෙදර යන ලෙස බල කරමින් කාටකස් තිගිරිය අධ්‍යාපන කොට්ටාස්සේ ගුරුවරුන්ද රජයට විරෝධය පළ කරමින් ඊයේ විරෝධතාවයක නිරත වුණා. ගෙදර යවන්නෙත් නෑ අපි. හිරේ යවන්න ඕනේ. අපේ ඔක්කොම සල්ලි මෙව්වා. අපි බදු ගෙව්වේ නැද්ද? සබන් කැටයක් කවුද ණයට ගත්තේ? කවුද ගිහිල්ලා ගෑස් එකක් ණයට ගත්තේ? හැබැයි අපිට දැන් ජීවත් වෙන්න බෑ. පාරේ හලවන්න බෑ. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ද ඊයේ අනුරාධපුර ඔරලෝසු කනුව අසලදී විරෝධතාවයක නිරත වුණා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් අනුරාධපුර ඔරලෝසු කනුව අසල මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා ඇති වූ බවයි. උඹලා මේකේ හූරාගෙන කාපුවා, ජනතාවගෙන් හූරගෙන කාපුවා. මේ රටේ ජනතාව අත්පත් කරගන්න කාලය ආයතක නෙමෙයි. ගාල්ල අධ්‍යාපන කලාපයට ඇත් ගුරුවරුද ඊයේ ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණේ පවත්නා රජයේ ක්‍රියාකලාපයට එරෙහිවයි. මේ අතර ඊයේ රාත්‍රියේ හබරාදුව ප්‍රදේශයේ ජනතාවද පන්දම් දැල්වමින් පවතින රජයට තම විරෝධය පළ කළා. හලාවත බංගදිනියේ ජනතාවත් කෝට්ටපිටිය මන්සන්දියේදී පවතින අර්බුදවලට කඩිනම් විසඳුම් ඉල්ලා විරෝධතාවක නිරත වුණා. හැමෝම දුක් විඳලා ගෙවන්නේ ජීවිතේ සැප විඳින්න. මුන් විතරක් සැප විඳපුවම ඇතිද? ඒකයි මං කියන්නේ දැන්වත් රැජ්ජාවක් තියෙනවා නම් ගෙදර යන්න. ජාති ආගම් ભેද නොතකා රට පුරා පවත්වන විරෝධතාවලට ඊයේ ඇඹිලිපිටිය නීතිඥ සංගමයත් එක්වුණා. පිරිස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අසල සිට පාකමනින් ඇඹිලිපිටිය බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධය පළ කළා. මේ තුච්ච අදම දූෂිත පාලකයෝ මේ රටේ ඒගොල්ලන්ගේ පවුලේ බූතිල කිතාගෙන හොරා කනවා, ඌරගෙන කනවා. අපේ රටේ අනාගතය සම්පූර්ණයෙන් ඉවරයි. මිනිස්සු කන්න නැහැ, බොන්න නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ. ඒ හින්දා අපි මේ අයට කියන්නේ නම්බු පිටින් බහැලා යන්න ගෙදරට. උද්ඝෝෂණ හා විරෝධතාවලට ළමුන් සහභාගී කර ගැනීමෙන් වළකින ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය මව්පියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම සිදු කෙරෙන්නේ පසුගිය දිනවල පැවති උද්ඝෝෂණ හා විරෝධතාවලට දරුවන් සහභාගී වී සිටිනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. 1991 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති හේයින් ළමුන්ගේ උපරිම ආරක්ෂාව සහ යහපත සැලසීම මෙන්ම අනතුරු හෝ කායික හා මානසික පීඩාවලින් වළක්වා ගැනීමට බැඳී සිටින බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද නිවසේ සිට රාජකාරී කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා සඳහන් කළේ ඔවුන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඩීසල් තුග නොමැතිවීම හේතුවෙන් මෙම පියවරගත් බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් සේවකයින් කැතවනු ඇති. රජීව් සූර්යාරච්චි මහතා පැවසුවේ ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ඉන්ධන තුග දින කිහිපයක සිට ඇනවුම් කළද මෙතෙක් එම ඉන්ධන තුග නොලැබුණු බවයි. කෙසේ වෙතත් ගුවන් තොටුපළ රේඩාර් පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බවද උපසභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස පවතින බවයි. යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් කරන ලද කාර්යයන් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අදත් රැස් වුණා. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජයගුණවර්ධන ඇතුළු පිරිසක්ද කොමිසම වෙත පැමිණියා. එළිය තත්ත්වයකට දන්නවද? මේ වෙනකොට පාර්ලිමේන්තුව ගැන ජනතාව කරන මේ විරෝධය ගැන මොකද හිතෙන්නේ? ජනතා විරෝධය අන්තිම සාධාරණයි කියන්නේ මොකද? සාධාරණයි කියලා කියන්නේ ජනතාව කරන එකේ මොකද්ද? අදහස් කරන්නේ. දුක් විඳිනවා මල්ලි ගෑස් නේ. තහනම් කරලා තියෙන මල්ලි මේකට අන්න නෑ බොන්න නෑ. ජයවා. අධිකරණය හමුවට ගොස් නිරවුල් කර තිබියදීද ජනාධිපති පරීක්ෂණ කොමිසමක් තමන්ගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ දරමින් සිටින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පිස්සුපුස්ස වාර්තාව පිළිබඳ විමසීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. දැන් මොවුන්ට මා ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. මේ සියල්ල මේ සභාගර්භයේ සාකච්ඡා වෙච්ච දේවල්. සභාව තුළ සාකච්ඡා වූ සිදුවීම් ගැන යලිත් ප්‍රශ්න කරන්න බෑ. විශේෂයෙන්ම ඡන්ද විමසීමක් කළාට පස්සේ මොවුන් මෙහෙම කරනවා නම් ඒ මගේ අයිතීන් සහ සභාවේ අයිතීන් උල්ලංඝනය කිරීමක්. මේ පිස්සුපුස්ස වාර්තාව මානව හිමිකම් කොමිසම විසින්ද අභියෝගයට ලක් කරලා තියෙනවා. රජය ඉස්සරලාම හිතන්න ඕනේ මේ වාර්තාව පිළිගන්නවද නැද්ද කියලා. අපිව නම් කරලා තියෙනවා පිළිතුරුකරුවන් වශයෙන්. මම අධිකරණයට ගිහිල්ලා මේකට අභියෝග කරලා තියෙනවා. මම සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටියාම මම වග උත්තරකරුවෙක් ලෙස නම් කරලා මේ කොමිසම වගකීම යුතුයි පාර්ලිමේන්තුවට. ඒක නිසා අපිට ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. State Council why they did this? ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නෞකාවක් ඊයේ මෙරටට ළඟා වූ බව පැවසුවා. නමුත් තවදුරටත් අපි පාරට බැස්සම දකින්නට ලැබෙන්නේ පෙරවුම්හල් අසල ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්. අද අලුයම අම්පාර පෙරවුම්හලක නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ජනතාව චෝදනා කළේ පෙරවුම්හලේ ඉන්ධන තිබියදීත් ඒවා නිකුත් නොකරන බවයි. මේ නිසා පැය ගාණක් පොලිමේ බලා සිටි ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ බව අප වාර්තාකරු පැවසුවා. මේ ඇවිත් තියෙන්නේ මේ මීටික වපුර ගන්න වී පැලවෙලා අපේ. ඒ ඇවිල්ලා මම කියනවා අත මීටික පැලවෙලා ගහා ගන්න විදියක් නෑ. ඉතින් තමයි මේ දුක් විඳින්නේ රෑ. අලුයම 1:30ට පමණ තත්ත්වය සමනයට පත් වූයේ අම්පාර පොලිස් පරීක්ෂකවරයාගේ මැදිහත් වීමෙන්. කරන්දිලේ ප්‍රදේශයේ ඉන්ධන පෙරමුහල් අසල ජනතාව පොලිමේ රැඳී සිටින්නේ දින දෙකක සිටයි. ජනතාව චෝදනා කරන්නේ සිය දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් ලැබී ඇති බවයි. පොඩි කට්ටියත් පොත් තියාගෙන ඉඳලා පොලිමේ ආයෙ ගෙදර ගිහින් කියලා ආවා. මොනව කරන්නේ? රස දුක. ලකුරු බිබී තමයි පොලිමේට වෙලා ඉන්නේ. ඊයේ 10 ඉඳන් ඉන්නේ. දුක බවක් ගෙවා. අනුරාධපුර නගරයේ අදත් ඉන්ධන පෙරමුහල් වල ඩීසල් තිබුණේ නැහැ. මේක අපි මේ විහිළුවට ඇවිල්ලා මෙතනටලා ඉන්නේ නැහනේ. පාන්දර 4ට විතර ගෙදරින් 4ට නෑ එකට ආව මිනිස්සුත් ඉන්නා මේ පොලිමේ. ඊයේ තිබ්බේ මේ හරියට අද තියෙනවා අන්න රවුන්ඩ් බවුන්ඩ් එකකිනුත් එහාට තියෙනවා. මේක මහ විගණනයක් වෙලා තියෙන්නේ. මොකද මේ ලංකාවේ ඉන්න එක ඇමතියෙකුටවත් මේක පේන්නේ නැහැ. පොළොන්නරුව බොහෝමයක් ප්‍රදේශයන්හිද ඉන්ධන පෙරමුහල් වල ඉන්ධන නොතිබීම හේතුවෙන් ජනතාව පීඩාවට පත් වුණා. ගත්ත කාලේ ඉඳලා මේ ඩීසල් ගහන්නේ මොකෝ අපි ණයටද? අපි හොරගම් කරලාද මෙව්වා? මේ සෙඩ් වලින් අපි ණයට තෙල් දෙයිද? නෑ. අපි සල්ලි දීලා තමයි ගන්න. කොහොමද ඒවා?
නැව් වෙනවා ඉතින් මාධ්‍යයෙන් එනවා ටීවී එකෙන් එනවා හැම ඇතින්ම මෙනවා මේ ලංකාවට නම් ඉතින් තාම ඇවිල්ලා හරියට මේ තෙල්ලිගේ පිරිමෙකුත් නැහැ නේ තාම හරියට. බදුල්ල ඉන්ධන පෙරවුම්හල් බලත් දින ගණනාවක් තිස්සේ ඩීසල් නොතිබීම හේතුවෙන් රථ වාහන පෝලිම් දැක ගැනීමට හැකි වුණා. හාලියල ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම්හල් වලද දින ගණනක් පුරා ඩීසල් තිබුණේ නැහැ. ජනතාව චෝදනා කළේ පොදු ප්‍රවාහනයේද අඩාල වී ඇති බවයි. ඩීසල් ගහන්න ගෙනාවුවා ඔක්කොම දැන් කඩේ කාලා ඉවරයි. දැන් ඩීසල් නැහැ එක මිනිහක් කතා කරන්නේ නැහැ මෙතන. එන වෙලාවක් කියන්නේ නැහැ. රජයේ වාහනේ අර වාහනේ කියලා ඇවිල්ලා ගහගෙන යනවා. අපි දුක් විඳිනවා මෙතන. අපි ගියා අපිට වෙන ආදායම් මාර්ග නැහැනේ. අම්පාර මොණරාගල ප්‍රධාන මාර්ගයේ හිඟුරාන ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම්හලක් ඉදිරිපිට ගොවීන් පිරිසක් අද උදැසන විරෝධතාවයක නිරත වුණා. සිය ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙලෙස ගොවීන් විරෝධතාවයේ නියැලී සිටියා. පෙට්‍රල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකනේ මම හරි එන්න මම කතා කරලා ඉවරලා මේක මේ අතර තවමත් දෙවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් ලබා ගැනීමටද දිගු පෝලිම් පවතිනවා. අද අලුයම 2 සිට මාතර අනගාරික ධර්මපාල මාවතේ ගෑස් ලබා ගැනීම වෙනුවෙන් කිලෝමීටර් ගණනක් දිගු පෝලිම් පැවතියා. සීනි පෝලිමට යන්න ඕන, හාල් පෝලිමට යන්න ඕන, කන්න බොන්න නැහැ. ලෙඩ දුර බෙහෙතක් ගන්න හැටියක් නැහැ. මොකටද පෝලිම නැති ගිනි ගන්නන්නේ? ගන්න ගියා සල්ලි නැහැ නේ. සල්ලි තිබුණා බඩුත් නැහැ. රුසියානු හමුදා යුක්‍රේනයේ කියව් අගනුවර සහ චනීව් නගරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ඇතැයි පෙන්ටගනය පවසනවා. නේටෝ සංවිධානයට ඇත් වටවල විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්ද බ්‍රසෙල්ස් නුවරදී පැවැත්වුණා. ඒ රුසියානු හා යුක්‍රේන අර්බුදයේදී යුක්‍රේනයට සහාය වීමේ අරමුණින් දිනෙන් දින තීව්‍ර වන රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත්වන්නයි එරට රාජ්‍යය දැනුම් දී තිබෙනවා. යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ නැගෙනහිර යුක්‍රේනයේ හාර්කිව්, ලහනස් හා ඩොනෙට්ස් යන ප්‍රදේශවල පුරවැසියන්ගෙන්. ශ්‍රී ලංකා බීච් වොලිබෝල් පිරිමි කණ්ඩායම දෙවැනි වරටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට සහභාගී වීමේ අවස්ථාව හිමි කරගෙන තිබෙනවා. එංගලන්තයේ බර්මින්හම් නුවර පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව ස්පෝර්ට්ස් ෆස්ට් සොයා බැලුවා. 2019 වසරේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනු ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම මෙම වසරේ පැවති මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේදී අනුශූරීන් බවට පත් වුණා. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැවති ආසියානු කලාපීය සුදුසුකම් පෙරීමේ තරගාවලියේදී දෙවන වරටත් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දොරගුළු විවර කරේ නායක මලින්ද යාපා සහ අශේන් රශ්මික අපරාජිත කණ්ඩායමක් ලෙසින්. මේ තේරීම් තරගාවලියේදී ආසියාවෙන් සුදුසුකම් තෝරනකොට ශ්‍රී ලංකා කණ්ඩායමට මොන වගේ අභියෝගයක්ද තිබුණේ? විශාල අභියෝගයක් තිබුණා. අපිත් සමග තව රටවල් 3ක් සහභාගී වුණා මේ තරගාවලියට. කොහොම හරි අපි ට්‍රේනින් කරපු විදිහට අපි සෙල්ලම් කරලා මේ තරගාවලිය විශිෂ්ට ජයක් ලබා ගත්තා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායමේ බලාපොරොත්තුව මොකක්ද? මේ ටූර්නමන්ට් එකේ ටීම් 4ට වගේ එන්න තමයි අපේ එකම බලාපොරොත්තුව. 2018 වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අසංක ප්‍රදීප් කුමාර වර්තමානයේ ප්‍රධාන පුහුණුකර වශයෙන් සිය දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායමට ලබා දෙනවා. ඇත්තටම අපිට ලොකු අභියෝගයක් වුණා. පළවෙනි කමන්ඩර් තරගාවලිය හොඳ වර්ල්ඩ් රෑන්ක් ටීම් එකක් අපි ප්ලේ කරා. අපිට ඇත්තට මේක අලුත් අත්දැකීමක් විතරයි වුණේ මේ අවස්ථාවේ. කවරක් මම නියෝජනය කරපු නිසා මට ඒගොල්ලන්ට සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඒ සමගින් නිවුස් වස් ලහවල් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන්